වෙල්කම් ටු මූවි ටයිම් SL. ඇමරිකානු වෙරළා ආරක්ෂක ඉතිහාසයේ විශාලතම ගලවා ගැනීමේ මෙහෙයුමේ සත්‍ය කතාව පාදක කරගෙන නිර්මාණය කරපු අති සුපිරිම The Finest Towers කියන ඇක්ෂන් ත්‍රිලර් මූවි එක තමයි මම අදාරගෙන ආවේ. හදිස්සියෙම ඇතිවෙන තද කුණාටු තත්ත්වයක් හින්දා තෙල් ප්‍රවාහනය කරන ගමන් තිබ්බ විශාල නැවක් දෙකට කැඩෙනවා. මේකෙන් එක කොටසක් සම්පූර්ණයෙන්ම මුහුදුපත් වුණත් මිනිස්සු 30කට වැඩි පිරිසක් එක්ක නැවේ අනිත් කොටස తాවකාලිකව යාත්‍රා කරන්න පුළුවන් මට්ටමක තියෙන හින්දා ඒ කොටසින් ඉන්න කට්ටිය පුළුවන් උපරිම වෙලාවක් මේ නැවේ භාගයේ කිලෙන්න දෙන්නේ නැතුව තියාගෙන ඉද්දි ඇමරිකන් වෙරළා ආරක්ෂක කණ්ඩායමකට බාර වෙනවා උඩා බෝට්ටුවකින් ගිහින් මේ නැවට මොකද වුනේ කියලා බලන්න. ඉතින් මේක හරියටම සියදි විනාශා ගැනීමේ මෙහෙයුමකට සමාන වුණත් නිර්භීත වෙරළා ආරක්ෂකයෙක් තවත් කීප දෙනෙක් එක්ක මේ වැඩේට පිටත් වෙන්නේ එයාගේ විවාහය අතලඟ තියෙද්දි. ඉතින් මෙයාලට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඒ ගැන දැනගන්න අපි කෙලින්ම යමු මූවි එකට. Movie Time SL. මේ 1951 වෙල්ෆ්ලීට් නගරය දැන් කෝස්ට් ගාඩ් ඩිපාර්ට්මන්ට් එකේ එහෙමත් නැත්නම් වෙරළා ආරක්ෂක බලකායේ වැඩ කරන බර්නි වෙබ් එයාගේ යාළුවා මෙල්ලෙක් යනවා පළවෙනි වතාවට එයාගේ ආදරවන්තිය මුණ ගැහෙන්න. මෙයාලා ෆෝන් එකෙන් කතා කරාට තාම එක වතාවක්වත් මුණ ගැහිලා නැති හින්දා බර්නි ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඒත් ඉතින් මෙල් කොහොම හරි බර්නිගේ හිත හදලා එයාව එක් කරගෙන යනවා බර්නිගේ ආදරවන්තිය මිරියම් ඉන්නවා කිව්ව තැනට. එතෙන්ට යද්දිම ඉන්න ගෑනු ළමයා මිරියම් කියලා බර්නි හිතුවත් ඇත්තට මේ ඉන්නේ මිරියම්ගේ යාළුවා කැතරින්. එයා බර්නිට මිරියම්ම පෙන්නනවා. ස්තුති කරලා බර්නි බයෙන් මිරියම් ළඟට යද්දි මෙල් යනවා කැතරින් එක කතා කරන්න. ඇත්තටම බර්නි හිතුව වගේම මිරියම් ලස්සන ගෑනු ළමෙක්. එයා බර්නි ළඟට ඇවිත් එයාව අඳුන ගන්නවා. ටිකක් නිදහසේ කතා බහ කරන්න ඕන හින්දා මේ හතර දෙනාම යනවා රෙස්ටෝරන්ට් එකකට. මිරියම් වතුරට බයයි. ඒ නිසා එයා කවදාවත් බෝට්ටුවක ගිහින් නැහැ. එහෙම තියෙද්දිත් යාළුවාටත් පුදුමයි මිරියම් කෝස්ට් ගාඩ් කෙනෙක් එක්ක යාළුවන එක ගැන. හැබැයි මිරියම් කියන විදියට එයා වතුරට බය නැහැ. ඒ වුණාට වතුර ඇතුලේ තියෙන දේවල් පේන්නේ නැති හින්දා එයාට ඒ ගැන ලොකු කුතුහලයක් තියෙනවා. කොහොම හරි මිරියම් බයේ ඉඳලා තියෙන්නේ බර්නි යාට අකමැති වෙයි කියලා. හැබැයි බර්නි මිරියම්ට කැමති කිව්වම නම් එයා ගොඩක් සතුටු වෙනවා. බර්නිගේ තාත්තයි වැඩිමල් සහෝදරයෝ දෙන්න යුද හමුදාවේ තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ හැම විස්තරයක්ම මේ වෙද්දිත් මිරියම් දන්නවා. මොකද කාලයක් තිස්සේ මේ දෙන්න ෆෝන් එකෙන් කතා බහ කරලා තියෙන හින්දා. මිරියම් කවදාවත් බෝට්ටුවක ගිහින් නැති හින්දා මෙල් බර්නිට කියනවා හතර දෙනා එක්කම බෝට්ටුවක් අරගෙන මුහුද ටිකක් එහාට මෙහාට යමු කියලා. හැබැයි බර්නි කැමති නෑ මේ වගේ රැයක ඒ වගේ වැඩක් කරන්න. ඒත් ඉතින් මිරියම් කැමති බෝට් යාඩ් එකේ තියෙන ටිකක් ලොකු බෝට්ටුවකින් මුහුද මැදට ටික දුරක් ගිහින් බලන්න. එතන තියෙන බෝට්ටුවයි දීවරයන්ට. එයාලා කෝස්ට් ගාඩ්ලට තරම් කැමති නෑ. ඒ කෝස්ට් ගාඩ්ලා දීවරයන්ව ආරක්ෂා කරන්න එක එක නීති දාලා තියෙන හින්දා. ඒත් ඉතින් මිරියම් මුහුදු යන්න කැමති හින්දා බර්නි ටිකක් බෝට්ටුවක් ඉල්ල ගන්න පුළුවන්ද කියලා බලන්න මෙතන ඉන්න එයා දන්න දීවරයෝ කීප දෙනෙක් ළඟට යනවා. ගිහින් එතනින් ස්ටෙලෝට මිරියම් පින්නලා එයා බෝට්ටුවක යන්න ආසයි කියලා කිව්වම ස්ටෙලෝ කැමති වෙනවා එයාගේ බෝට්ටුව බර්නිට දෙන්න. හැබැයි මෙතන ඉන්න කාල් බර්නිත් එක්ක ටිකක් තරහින් ඉන්නේ. මොකද කාල්ගේ නංගි බැඳලා හිටියේ බර්නි එක්ක වැඩ කරපු කෝස්ට් ගාඩ් කෙනෙක්ව. එයා හරියටම අවුරුද්දකට කලින් මුදවා ගැනීමේ මෙහෙයුමකට මුහුදු ගිය වෙලාවේ මැරිලා. ඒ නිසා කාල් බර්නිට එක එක දේවල් මෙතනදි කිව්වත් බර්නි දන්නවා කාල් මේ දේවල් කියන්නේ එයාගේ හිතේ තියෙන දුකට කියන එක. මොකද කාල් හිතන්නේ බර්නිට පුළුවන්කම තිබිලත් එයාගේ මස්සිනාව බේරගත්තේ නැහැ කියලා. හැබැයි ඇත්තටම එදා තිබ්බ කාලගුණෙත් එක්ක කොයිතරම් උත්සාහ කරත් බර්නිට එයාව බේරගන්න බැරි වෙලා. ඒ වුණත් කලින් සිද්ධ වුණ දෙයට මේ වෙලාවේ සමාවිල්ලෙන්න බර්නි මෙතනින් යනවා. කොහොම වුණත් ස්ටෙලෝ එයාගේ බෝට්ටුව දුන්න හින්දා බර්නි මිරියම්මයි යාළුවෝ දෙන්නවයි බෝට්ටුවේ රවුමක් එක් කරගෙන යනවා. මේ විදිහට කාලය ටිකෙන් ටික ගත වෙලා 1952 පෙබරවාරි 17 වෙනිදා බර්නි මිරියමුයි පාටි එකට ගිහින් ඉන්න අතරේ මිරියම් එයාව බඳිනවද කියලා බර්නිගෙන් ඇහුවත් ඒක අහලා කලබල වෙන බර්නි එකපාරට මේකට බෑ කියනවා. මේ ලැබුණු හිතුවේ නැති උත්තරේ හින්දා ගොඩක් දුක හිතෙන මිරියම් සීතලෙම යනවා එළියට. ඇත්තටම බර්නි ඒකට බෑ කිව්වේ මිරියම්ට ආදරේ නැති හින්දා නෙවෙයි. අවුරුද්දේ මේ කාලයට කුණාටු ගොඩක් වැඩි හින්දා බර්නි කරන රස්සාවත් එක්ක ජීවිතේ ගොඩක් අවදානම් තත්වයක තියෙන්නේ. ඉතින් බර්නිට මොනවා හරි සිද්ධ වුණොත් මිරියම්ගේ ජීවිතේත් නාස්ති වෙන හින්දා තමයි එකපාරටම බර්නිට ඒකට බෑ කියුනේ. හැබැයි ඉතින් බර්නි එළියේ ඉන්න මිරියම් ළඟට ගිහිල්ලා එයාගේ හිත හදලා මිරියම්ව විවාහ කරගන්න කැමති කිව්වම අප්‍රේල් 16 කියන දවසේ මිරියම් දාගන්නවා විවාහයට. 16 වෙනිදා විවාහ උත්සවය ගන්න බර්නිට එයාගේ හෙළ නිලධාරියා ඩැනියෙල්ගෙන් අවසර ගන්න සිද්ධ වෙනවා. ඒත් මේ වෙලාවේ බර්නි මිරියම්ට පොරොන්දු වෙනවා කොහොම හරි 16 වෙනිදාට නිවාඩුවක් ගන්නවා කියලා. එතනින් පස්සේ බර්නි ගිහින් මිරියම්ව ගෙදරට ඇරලවනවා. මෙයාලා ඉන්න නගරයට හැතැම්ම 10ක් ඈතට වෙන්න මුහුදේ ලොකු කුණාටුවක් වර්ධනය වෙලා තියෙන හින්දා T2 වර්ගයේ විශාල ඉන්ධන ප්‍රවාහන නැවක් අනතුරුදායක තත්වයකට මුහුණ දීලා තියෙන්නේ. ඒ හින්දා නැවේ චීෆ් ඉන්ජිනියර් රේ නැවේ එන්ජින් රූම් එකේ ඉඳන් කැප්ටන්ට ඉන්ටර්කොම් එකෙන් කතා කරලා කියනවා ගිය මාසේ නැවේ කැඩලා තිබ්බ තැන හදපු හින්දා ඒක මේ රළු මුහුදට ඔරොත්තු දෙන එකක් නෑ. ඒ නිසා නැව පරිස්සම් කරගන්න වේගය ටිකක් අඩු කරලා හිමින් යමු කියලා. ඒත් ඉතින් කැප්ටන් රේ කියන දේ අහන්නේ නැතුව එයාලා ආපු වේගයෙන්ම යන හින්දා රේ ෆ්‍රැන්ක්ට කතා කරලා කියනවා නැවේ පාස්සලා තියෙන තැන ගැන ටිකක් ඇහැගහගෙන ඉන්න කියලා. මේ වේගෙන් ගියොත් එතනින් කැඩෙන්න පුළුවන් කියන එක රේ හොඳටම දන්නවා. නැවේ වැඩ කරන ගොඩක් අය රේට කැමති නෑ. ඒ යා පාඩුවේ ඉන්න කෙනෙක්
හින්දා ෆ්‍රැන්කුයි තව කීප දෙනෙකුයි විතරයි රේත් එක්ක හොඳින් වැඩ කරන්නේ. කොහොමාරි ෆ්‍රැන්ක් රේ කිව්ව විදියටම හදපු තැන බලලා ඇවිත් කියනවා ඉක්මනටම නැව යන වේගය අඩු කළේ නැත්තම් හදපු තැන කැඩෙන්න පුළුවන් කියලා. ඒත් ඉතින් රේ කියන දේ කැප්ටන් අහන්නේ නැති වුණත් ආයෙමත් ඉන්ටර්කොම් එකෙන් රේ කැප්ටන්ට කතා කරලා වේගය අඩු කරන්න අවසර ඉල්ලද්දිම නැව ලොකු රැල්ලකට උඩින් ගිහින් ඇතුලේ ඉන්න මිනිස්සු එහෙට මෙහෙට විසි වෙලා යනවා. ඒත් එක්කම රේ හිතුවා වගේම පාස්සපු තැනින් නැව ඇතුලට වතුර එන්න පටන් ගන්නවා. මේක දකින ෆ්‍රැන්ක් නැවේ උඩ තට්ටුවට ගිහිල්ලා වැඩට ඉන්න හැමෝම පහලට එක් කරගෙන යනවා. කොහොම හරි නැව ඇතුලට වතුර පිරෙන එක නතර කරගන්න පුළුවන් දේවල් කරන්න. එයාලා අතට අහුවෙන හැම දෙයක්ම අරගෙන පහලට එද්දි වේගින් නැවට වතුර පිරෙන්න පටන් අරන් තියෙන්නේ. රේ මේ ගැන කැප්ටන්ට කතා කරලා කියන්න හැදුවත් ඉන්ටර්කොම් එකේ වෙලාව වැඩ කරන්නේ නැති හින්දා ළඟ ඉන්න ෂූඩායිට කතා කරලා කියනවා පාලක මැදිරියට ගිහින් එන්ජින් රූම් එකේ අඩි 18ක බිඳීමක් තියෙනවා කියලා කියන්න කියලා. වතුර නැව ඇතුලට ආවත් තාම නැවේ තියෙන පොම්ප වැඩ කරනවා. හැබැයි පුළුවන් ඉක්මනටම නැව වරායකට අරගෙන නොගියොත් නැව මුහුදුපත් වෙනවා. කැප්ටන් කවුරුත් කියන දේ අහන්නේ නැහැ කියලා දැනගෙන උනත් ෂූඩායි යනවා පණිවිඩය කියන්න. හැබැයි උඩට ගියාම තමයි එයා දකින්නේ නැව හරියටම දෙකට මැද්දෙන් කැඩිලා කැප්ටන් ඉන්න පැත්ත මුහුද ගිලෙනවා කියලා. මේ පණිවිඩේ නැව ඇතුළේ ඉන්න කට්ටියටත් චුඩායි ගිහින් කිව්වම ඒ හැමෝම යාඥා කරන්න පටන් ගන්නවා වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා. එන්ජින් රූම් එක මෙයාලා ඉන්න පැත්තේ තිබ්බට නැව පාලනය කරන පාලක මැදිරිය මේ වෙද්දිත් නැවෙන් ගැලවිලා ගිහින් තියෙන්නේ. ඒ පැත්තේ හිටිය හැමෝම මේ වෙද්දි කිල්ලා ඉවරයි. ඒත් මෙතන ඉන්න බ්‍රවුන් කට්ටියට කියනවා යාඥා කර කර ඉඳලා තේරුමක් නැහැ. මේ පැත්තත් ගිලෙන්න කලින් නැවේ තියෙන ලයිෆ් බෝට්ස් මුහුදට දාලා ඒ වගින් ජීවිත බේරගමු කියලා. හැබැයි මෙතන ඉන්න පිරිසක් ඒකට කැමති නැහැ. මොකද මුහුද ගොඩක් රළු හින්දා අනිවාර්යයෙන්ම ලයිෆ් බෝට්ස් ටික විනාශ වෙනවා කියලා තමයි එයාලා හිතන්නේ. ඒත් ඉතින් බ්‍රවුන් එක්ක ඉන්න කට්ටිය හදන්නේ බෝට් වලින් නැව දාලා යන්න. මේ දිහා බලාගෙන ඉන්න ෆ්‍රැන්ක් ගිහින් රේට මේ ගැන කියනවා. මොකද දැන් නැවේ කැප්ටන් නැති හින්දා චීෆ් ඉන්ජිනියර් විදියට රේ තමයි වගකීමක් ගන්න ඉන්නේ. හැබැයි බ්‍රවුන් කිසිම විදියකට ලෑස්ති නැහැ රේ කියන දේ අහන්න. රේත් ඒක හොඳටම දන්නවා වුණත් නැවේ තත්ත්වෙත් එළියට ගිහිල්ලා බලලා යනවා බ්‍රවුන්ලා ඉන්න තැනට. මේ වෙනකොටත් නැවේ කිසිම දිගදුරු සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන් රේඩියෝ වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා කෝස් ගාර්ඩ්ලා දන්නේ නැහැ මෙයාලා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලාවත්. හැබැයි මෙතන ඉන්න ගාසියා කෙටි දුරක තියෙන සංඥාවලට සම්බන්ධ වෙන්න පුළුවන් රේඩියෝ එකකින් කාව හරි සම්බන්ධ කරගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. මෙයාලට පොඩි වාසියක් විදියට මේ වෙලාවේ නැවේ මේ පැත්තේ තියෙන ටැංකිය ඉතුරු වෙලා තියෙන හින්දා ඒ ඇතුලේ තියෙන වායුවෙන් පාවෙන්න පුළුවන්. ඒ නිසා රේ කට්ටියට කියනවා නැවේ නලාව වැඩ කරන එක ප්‍රයෝජනෙට අරගෙන ඒක එක දිගටම සද්ද කරන්න. කවුරු හරි මෙයාලව බේර ගන්න ආවොත් ඒ සද්ද එයාලට නැව හොයාගන්න උදව් වෙයි කියලා. ඒත් එන්ජින් රූම් එකට එක දිගටම වතුර පිරෙන හින්දා කොහොමත් වැඩි වෙලාවක් යන්න කලින් නැව ගිලෙනවා. මොකද පිරෙන වතුර එන්ජින් වල වායු නල වලට ගියොත් එන්ජින් එක නතර වෙලා නැවේ තියෙන විදුලියත් නැති වෙනවා. මෙයාලා ළඟ තියෙන පොම්ප් වලින් මේ වතුර කොහොමත් අයින් කරන්න බෑ. රේගේ ප්‍රෙඩික්ෂන් එකට අනුව නම් තව පැය 4-5ක් වගේ තමයි නැව ගිලෙනකන් කට්ටියට ඉතුරු වෙලා තියෙන්නේ. මේ වෙලාවෙත් බ්‍රවුන් හදන්නේ ලයිෆ් බෝට්ස් ටික එළියට දාලා ඒ වගේම ජීවිතේ බේරගන්න. ඒත් රේයාට පැහැදිලි කරන්න හදනවා බෝට්ටු මුහුදට දැම්මොත් ඒව තප්පර කීපයක් යන්නත් කලින් විනාශ වෙනවා කියන එක. ඒ වුණත් බ්‍රවුන් කිසිම විදියකට ඒක අහන්නේ නැහැ. රේට අදහසක් තියෙනවා මුහුදේ තියෙන ගැඹුරු නැති වෙලිපරයක් බලලා නැවේ කෙරෙන්න සලස්වලා පොඩි කාලයක් ගන්න. මොකද එතකොට නැව ගිලෙන්න තියෙන අවස්ථාව අඩු වෙන හින්දා මෙයාලව හොයාගෙන කවුරු හරි ආවොත් එයාලට මෙයාලව හොයාගන්න කාලය ලැබෙනවා. ඒත් ඒකට නැව අදාළ පැත්තට හරවන්න රේතාවකාලිකව ලීව එකක් වගේ දෙයක් හදන්න හිතාගෙන ඉන්නවා. මේ කතාව යන අතරේ ගාසියාගේ රේඩියෝ එකෙන් දැනගන්න ලැබෙනවා නන්ටු කෙට්ටවල මුහුදෙත් මේ වගේම නැවක් දෙකට කැඩලා කියන එක. මේකෙන් වෙන්නේ ඒ නැවට උදව් කරන්න කට්ටිය යන එකෙන් මෙයාලා ගැන අවධානයක් නැති වෙන එක. මොකද මෙයාලට මේ සිද්ධ වුණ දේ ගැන කාටවත් දැනුම් දෙන්නවත් පුළුවන් උනේ නැහැ. මේක දැනගත්තම නම් නැවේ ඉන්න වයසෙන් අඩුම කෙනා එල්ඩන් හොඳටම බය වෙනවා. නැවේ දේවල් මේ විදිහට සිද්ධ වෙනකොට කෝස්ට් ගාඩ් ස්ටේෂන් එකේ ඉන්න බර්නි මුහුදේ මොකක් හරි විශේෂ දෙයක් වෙනවද කියලා බලලා ඉක්මනටම ආයෙමත් ඇතුළට එනවා. හිම වැටෙන්න පටන් අරගෙන තියෙන හින්දා එළිය ගොඩක් සීතල හින්දා කෝස්ට් ගාඩ් ස්ටේෂන් එකේ තියෙන රේඩාර් එක කැඩිලා හින්දා ඇන්ඩි එක හදන්න උත්සාහ කරනවා. ටෙක්නීෂියන් කෙනෙක් එන්න පරක්කු වෙන හින්දා මෙයාලත් නන්ටු කොට්ටවලදී දෙකට කැඩුණු ෆෝර්ට් මර්සි නැව ගැන රේඩියෝ එකේ යන නිවුස් අහගෙන ඉන්නේ. රේලා ඉන්න නැව ගැන මෙයාලා තාම දන්නේ නැහැ. ඇන්ඩි කියනවා බොස්ටන් වලයි නන්ටු කොට්ටවලයි තියෙන නාවික බලෑනි දෙකම ෆෝර්ට් මර්සි නැව ගැන බලන්න යවලා තියෙනවා කියලා. ඒ දෙක මදි වුණොත් ඊළඟට මේ මෙහෙයුමට මෙයාලවත් යවන්න ඉඩ තියෙනවා. තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි උනාටුව හින්දා පැයට සැතපුම් 50-60ත් අතර වේගයෙන් හුලං හමන එක. මේ හැමදේම එක්ක බර්නි බලාගෙන ඉන්නේ ඩැනියල්ගෙන් 16 වෙනිදාට තියන්න ඉන්න එයාගේ විවාහ උත්සවයට අවසර ගන්න. ඒත් ඉතින් ඩැනියල් එළියට එන්නේ නැති හින්දා බර්නි ඒ ගැන කතා කරන්න ඩැනියල් ඉන්න කැබින් එකට ගියාම එයා බර්නි කියන දේ ගණන් ගන්නේ නැතුව කියනවා කණ්ඩායමක් අරගෙන තොටුපළට ගිහින් දීවරයන්ට එයාලගේ බෝට්ටු මේ කුණාටුවෙන් පරීක්ෂා කරගන්න උදව් කරන්න කියලා. ඩැනියල් මේ පළාතට අලුතෙන් තමයි ඇවිත් තියෙන්නේ. ඒ හින්දා මේ පළාත ගැන ලොකු අවබෝධයක් එයාට නැහැ. ඒ වුණත් බර්නි ගොඩක් පළපුරුදු කෙනෙක්. කොහොම වුණත් බර්නි එයාගේ විවාහය ගැන කියලා
ඒකට අවසර ඉල්ලුවත් මේ වෙලාවේ ගැන කතා කරන්න බෑ කියලා ඩැනියෙල් යනවා එතනින් ඇන්ඩි ළඟට. ඒ රේඩාර් එක හදලා ඉවරයි කියලා කියන හින්දා මේකෙන් පෙන්නනවා ෆෝට් මර්සි නැවට උදව් කරන්න ගිහින් ඉන්න කට්ටියව. හැබැයි ඊට අමතරව තවත් නැවක් මේකෙන් පෙන්නුවත් මෙයාලට හිතාගන්න බෑ ඒක රේඩාර් එකේ තියෙන ප්‍රශ්නයක්ද කියලා. හැබැයි පේන විදියට නම් ඒක මෙයාලා ඉන්න තැනට සතුපුම් දෙකක් දුරින් තමයි තියෙන්නේ. මේක තමයි රේලා ඉන්න නැව. හැබැයි ඒ ගැන බලන්න කලින් ඩැනියෙල් මෙතනින් ඉන්න රිචඩ්ට කියනවා බර්නි එක ගිහින් දීවර බෝට්ටු ගැන බලන්න කියලා. හැබැයි අවුරුද්දකට කලින් වුණ අනුතර හින්දා රිචඩ්ුත් බර්නිත් එක්ක තරම් හිත හොඳකින් නෙවෙයි ඉන්නේ. මොකද බර්නි හැම වෙලාවෙම නීතිවලට පිටින් වැඩ කරන්න කැමති නැති හින්දා මේ අනතුර වළක්ව ගන්න පුළුවන්කම තියෙද්දිත් ඒක කරන්න බැරි වුණා කියලා තමයි රිචඩ් හිතන්නේ. මේ ගැන මෙහෙට අලුතෙන් ආව ඩැනියෙල්ට අවබෝධයක් නැහැ. කොහොම වුණත් මේ දෙන්න ගිහින් දීවර බෝට්ටු ගැන බලලා ආයෙමත් ස්ටේෂන් එකට ආවම එතන ඉන්න හැමෝම බර්නිගෙන් අහනවා තාම ඩැනියෙල්ගෙන් විවාහයට අවසර ගත්තේ නැද්ද කියලා. බලද්දි මිල් මේ ගැන හැමෝටම කියලා. එයාලා කියන්නේ කිසිම විදිහකට ප්‍රධානියාගේ අවසර ගන්න එක අනිවාර්ය නැහැ කියලා. ඒක සම්ප්‍රදායක් විතරයි. හැබැයි බර්නි අකුරටම වැඩ කරන හින්දා තමයි එයා අමාරුවෙන් හරි ඩැනියෙල්ට මේක කියන්න හදන්නේ. කොහොම හරි මේ වෙලාවේ මිරියම් බර්නිට කතා කරලා අහනවා ඩැනියෙල්ගෙන් අවසරය ගත්තද කියලා. මිරියම් ලෝකල් ස්විච් බෝඩ් කෝල්ඩ් ඔපරේටර් කෙනෙක් විදිහට වැඩ කරන අතරේ තමයි මේ කෝල් එක ගන්නෙ. ඒ වුණත් ඩැනියෙල් මේ වෙලාවේ බර්නිට කතා කරන හින්දා එයා කෝල් එක තියලා යනවා. ඒ ගැන බලන්න. ඩැනියෙල් මෙතනදී මැස්ක්ට කතා කරලා කියනවා බෝට්ටුවක් අරගෙන කණ්ඩායමක් එක්ක අනතුරට ලක් වෙලා තියෙන ෆෝට් මර්සි නැවට උදව් කරන්න යන්න කියලා. හැබැයි මැස්ක් කියනවා මේ තියෙන කුණාටුවත් එක්ක මෙයාලගේ මුහුදු තීරයේ තියෙන ගල්පරෙන් එහාට යන එක කාටවත් කරන්න බෑ. එහෙම යනවා නම් ඒක සියදිවි නසා ගැනීමක් කියලා. හැබැයි එයාලා වෙනම රායකින් ටිකක් ලොකු බෝට්ටුවක් අරගෙන ඒ වැඩේට යන්න කැමති. ඒ හින්දා ඩැනියෙල් එයාලා ඒ විදිහට පිටත් කරලා යවලා බර්නිව රිචඩ්ඩයි මෙල්වයි එක්ක දීවර තොටුපළ ගැන බලන්න යවනවා. මේ වෙද්දී යාගේ නැව මගහැරුණු අර්වින් කියලා නාවිකයෙක් කෝස්ට් ගාඩ් ස්ටේෂන් එකට ඇවිත් ඉන්නේ. කාලුගුණේ හොඳ අතට හැරුණම ආයෙමත් එයාගේ නැවට යන්න. මේ අතර ගෙදර ඉන්න කාල් දකිනවා කුණාටු අතරින් මුහුදේ නැවක් අනතුරට ලක් වෙලා තියෙනවා වගේ. මේ තමයි රේලා ඉන්න නැවේ කොටස. ඒ නිසා තොටුපළට ගිය බර්නිලා ළඟට යන කාල් ඒ ගැන එයාලව දැනුවත් කරනවා. එයා කියන විදියට ඒ නැව තියෙන්නේ ගල්පරෙන් එහාට වෙන්න. හැබැයි මේක ෆෝට් මර්සි එකේ කොටසක් වෙන්න බෑ කියලා මෙයාලා හොඳටම දන්නවා වුණත් කාල් නැවක් තිබ්බා කියලා හොඳටම දැක්කා කියලා කියන හින්දා බර්නි කාල්වත් එක්ක කරගෙන ස්ටේෂන් එකට යනවා. ඒ ගැන තවදුරටත් හොයලා බලන්න. එතනදී ඩැනියෙල්ට දැනගන්න ලැබිලා තියෙනවා පෙන්ඩල්ටන් කියන නැවේ කොටසක් මෙයාලා ඉන්න තැනින් ඉඳන් සතුපුම් පහක් නැගෙනහිරට වෙන්න මුහුද තියෙනවා කියලා. මේක දැකලා තියෙන්නේ ෆෝට් මර්සි නැවට උදව් කරන්න ගිය ප්ලේන් එකක්. ෆෝට් මර්සි නැවට උදව් කරන්න ගිය අයට මේ තියෙන කාලුගුණෙත් එක්ක පෙන්ඩන්ටල් නැවේ කොටස තියෙන තැනට උදව් කරන්න එන්න කොහොමත් බෑ. ඒ නිසා ඩැනියෙල් බර්නිට කියනවා කණ්ඩායමක් අරගෙන ගිහින් පෙන්ඩල්ටන් නැවේ ඉතුරු කොටස හොයාගන්න කියලා. මේ ගැන අහගෙන මෙතන කාල් එක්ක ඉන්න දීවරයෝ ගොඩක් පුදුම වෙන්නේ. කොහොමත් බර්නිලා ගියොත් එයාලට පණිපිටින් ආයෙම එන්න වෙන්නේ නැහැ කියලා එයාලා දන්න හින්දා. ඒ වුණත් බර්නි මේ වැඩේ බාරගන්නේ 16 වෙනිදා මිරියම් එක්ක විවාහ වෙන්න දවසක් දාගෙන ඉද්දිමයි. කොහොම වුණත් දීවරයෝ ටික ඩැනියෙල් පැත්තකට යනකන් ඉඳලා බර්නිට කතා කරලා කියනවා ගල්පරේ ළඟට ගිහින් එතනින් එහාට යන්න බැරි වුණා කියලා ආයෙමත් හරවගෙන එන්න කියලා. ඉතින් එයාලා මේක කියන්නේ බර්නි ගැන හිතලා. ඒත් ඉතින් බර්නි එයාගේ රාජකාරිය අකුරටම කරන කෙනෙක් හින්දා කොහොම හරි නැවේ කොටස හොයාගන්න යන්න තීරණය කරනවා. දැන් බර්නිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වැඩේට කවුද අරගෙන යන්නේ කියන එක. මොකද එයාලටත් මැරෙන්න ලොකු අවස්ථාවක් තියෙන හින්දා බර්නිට කාවවත් නම් කරගන්න බැරි වෙද්දි මෙයාගේ තත්ත්වය තේරුම් ගන්න රිචඩ් බර්නි අහන්නත් කලින් අත උස්සලා වැඩේට කැමති වෙනවා. ඒ වගේම මෙල් මෙතනදී අත ඉස්සුවත් එයා ගොඩක් අසනීපෙන් ඉන්න හින්දා බර්නි යාව මේ වැඩේට ගන්නෙ නෑ. ඒත් ඉතින් එන්ජින් ටෙක්නීෂියන් කෙනෙක් විදියට මෙල් ඇරෙන්න මෙතන ඉන්න ඇන්ඩි විතරයි. හැබැයි ඇන්ඩිටත් ලොකු අත්දැකීමක් නෑ. ඒ වුණත් ඇන්ඩිත් මේ වැඩේට බර්නි එක්ක යන්න කැමති වෙනවා. ඒත් තව එක්කෙනෙක් මේ වැඩේට ඕන. ඒකට අර්වින් කැමති වෙන හින්දා කට්ටිය වැඩේට පිටත් වෙනවා. මෙතනදි මිරියම්ගෙන් කෝල් එකක් ආවත් බර්නි ඒක ආන්සර් කරන්නේ නැතුව පිටත් වෙලා යනවා. මේ අතරේ පෙන්ඩල්ටන් නැවේ කට්ටිය රේත් එක්ක එකතු වෙලා මැනුවල් ඔපරේටර් කරන්න පුළුවන් සුක්කානමක් නැවට හයි කරන අතරේ බ්‍රවුන් යාගේ කට්ටියත් එක්ක එකතු වෙලා ලයිෆ් බෝට්ස් වලින් නැවෙන් පිට වෙන්න හදනවා. හැබැයි ඉතින් නැව මෙතන වැලිපරයක හප්පන්න අරගෙන යන්න ගොඩක් කට්ටිය ඕන වෙන හින්දා පොරවක් අතර ගන්න රේ ගිහින් බ්‍රවුන්ලා ඉන්න තැන ලයිෆ් බෝට් එකේ ලණුව කපලා ඒක මුහුදට දානවා. ඒත් එක්කම රළපාර බෝට්ටුවත් එක්ක නැවේ වැදලා කුඩු වෙලා ගියාම තමයි බ්‍රවුන්ගේ මිනිස්සු තේරුම් ගන්නේ රේ කිව්වේ ඇත්ත කියන එක. ඒ හින්දා කට්ටියක් නැවේ තට්ටුවේ වැලිපරයක් තියෙනවද කියලා බලන්න නතර කරලා 8 දෙනෙක් එන්ජින් රූම් එකේ වැඩට අරගෙන යන්නේ. ඉතුරු කට්ටිය උඩේ ඉඳන් එන්ජින් රූම් එකට එනකම් පොලිමට තියලා ඒ උඩේ ඉඳන් ඇතුළට පණිවිඩ අරගෙන යන්න. මේ වෙද්දී එන්ජින් වල වාකවුල් වලට අඩි 3ක් පහලින් තමයි නැවේ වතුර පිරලා තියෙන්නේ. පොම්ප වලින් අයින් කරත් තව පැය කීපයකින් එන්ජින් වලට වතුර ගියාම මෙයාලට විදුලිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මෙයාලගේ වෙලාවට හැතැම්මක් ඈතින් වැලිපරයක් කට්ටිය දැකලා පහලට පණිවිඩය යවුවම රේ කට්ටියත් එක්ක එකතු වෙලා නැවේ පැත්තට අරගෙන යන්න පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවකින් නැවට
නැවටත් උඩින් ලොකු රැල්ලක් එන හින්දා නැව හොඳටම පැද්දිලා తాවකාලික සුක්කානම ඇතුලෙන් කැඩෙනවා. හැබැයි එන රැල්ලත් එක්ක වේගය අඩු කරලා රේ හදන්නේ කොහොම හරි නැව වැලිපරේ හප්පන්න. ඉතින් ලොකු මහන්සියකින් පස්සේ මෙයාලට නැව වැලිපරේ හප්පන්න පුළුවන් වෙනවා. හැබැයි නැවේ වතුර වැඩි වෙලා වා කවුළු වලින් වතුර ගිහින් එන්ජින් සම්පූර්ණයෙන්ම මෙතනදී අක්‍රිය වෙන හින්දා නැවේ විදුලිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දැන් ඈතින් කවුරු හරි ආවත් මේ කළුවරේ නැව පේන්නේ නැහැ. ඒ හින්දා රේ කියනවා එක දිගටම නැවේ තියෙන නලාව ගහන්න කියලා. මේ අතරේ බර්නිලා යාලගේ බෝට්ටුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුමට පිටත් වෙනවා. හැබැයි මෙයාලට ගල්පරෙන් එහා පැත්තට යන්න නම් ගල්පරයට උඩින් ලොකු රැල්ලක් එනකන් ඉඳලා ඒකට උඩින් තමයි එහා පැත්තට යන්න ඕන. නැත්තම් මෙයාලා ගල්පරේ වැදිලා අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා. මේ අතරේ බර්නි කෝල් එක ආන්සර් කරපු නැති හින්දා හොඳටම කලබල වුණ මිරියම් කෝස්ට් ගාඩ් ස්ටේෂන් එකට ගියාම මෙල්ගෙන් අහලා දැනගන්නවා බර්නිලා පෙන්ඩල්ටන් නැව බේරගන්න ගියා කියලා. ඒ ගමනේ බරපතලකම මෙතන ඉන්න දීවරෝ මිරියම්ට පැහැදිලි කරාම එයා කෙලින්ම යනවා ඩැනියෙල්ව හම්බෙලා බර්නි වායමත් ගෙන්න ගන්න පුළුවන්ද බලන්න. ඒත් ඉතින් ඩැනියෙල් එයාගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. එයා මිරියම්ට මෙතනින් හොඳින් එළියට යන්න කිව්වත් මිරියම් මේක අහන්නේ නැති හින්දා ඩැනියෙල් මිරියම්ට බැනලා මෙතනින් පන්න ගන්නවා. ඉතින් බැනුම් අහපු දුකත් එක්ක මිරියම් එළියට බහැලා එයාගේ කාර් එක වේගයෙන් ඩ්‍රයිව් කරගෙන යද්දි හිම වැටලා තියෙන පාර ලිස්සන හින්දා එයාගේ වාහනේ ගිහින් හිම ගොඩක වැදිලා නතර වෙනවා. මෙයාට උදව් ගන්න දැන් කවුරු හරි එනකම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට බර්නිලා ගල්පරේ ළඟට ඇවිත් ඩැනියෙල්ට කතා කරලා ඒකෙන් දැනුම් දුන්නාම එයා නියෝග කරනවා ගල්පරෙන් එහා පැත්තට යන්න කියලා. ඒ නිසා ලොකු රැල්ලක් ගල්පරේට උඩින් එනකම් බලාගෙන ඉන්න බර්නි හරිම වෙලාව බලලා බෝට්ටුවේ රැල්ලට උඩින් අරගෙන යනවා. ඉතින් මෙයාලගේ වාසනාවට කට්ටියට පුළුවන් වෙනවා බෝට්ටුව පරිස්සමට ගල්පරෙන් එහා පැත්තට ගෙනියන්න. හැබැයි එතනින් එහාටත් මෙයාලට ලොකු රැලි වලට මූණ දෙන්න වෙන හින්දා බෝට්ටුවේ තිබ්බ මාලිමාවත් මුහුදට වැටෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ එන්ජින් එකත් එකපාර නතර වෙන හින්දා ඇන්ඩි ගිහින් ඉක්මනට මේක හදන්න උත්සාහ කරන අතරේ මෙයාලා ඉන්න පැත්තට ලොකු රැල්ලක් එනවා. හැබැයි හරිම වෙලාවටම ඇන්ඩි එන්ජින් එක හදන හින්දා මෙයාලා මේකෙනුත් බේරෙනවා. හැබැයි මුහුද ගොඩක් රළු හින්දා දිගටම මෙයාලට ලොකු රැලි වලට මුහුණ දෙන්න ගමන් තමයි ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. දැන් මෙයාලා ළඟ මාලිමාවක් නැති හින්දා මුහුද කොයි පැත්තටද යන්නේ කියන එකත් හොයාගන්න අමාරුයි. ඒත් බර්නි ගොඩක් පළපුරුදු කෙනෙක් හින්දා එයා දිගටම බෝට්ටුව අරගෙන යනවා නැව ඇති කියලා හිතන පැත්තට. මේ සිද්ධිය මෙහෙම වෙද්දි වාහනේට වෙලා ඉන්න මිරියම්ට වාහනේක ළමයි දෙන්නෙකුත් දාගෙන ඉන්න ගෑනු කෙනෙක්ව නතර කරගන්න පුළුවන් වෙනවා. මේ වෙන කවුරුත් නෙමේ කාල්ගේ නංගි. මෙයාගේ සැමියා තමයි අවුරුද්දකට කලින් කෝස්ට් ගාඩ් එකේ වැඩ කරලා නැති උනේ. ඉතින් කොහොම හරි මෙයා මිරියම්මත් එක්ක කරගෙන එයාලගේ ගෙදර යනවා. කාල්ට කෝල් කරලා කාල් ඇවිත් මිරියම්ගේ කාර් එක එළියට ගන්න උදව් කරයි කියලා. ගෙදර ආවම මිරියම් බර්නිව බඳින්න ඉන්නේ කියලා කාල්ගේ නංගි දැනගන්නවා වගේම මෙයාගේ සැමියා කෝස්ට් ගාඩ් එකේ ඉඳලා නැති වුණ කතාවත් මිරියම් දැනගන්නවා. මිරියම්ටත් ඕනම වෙලාවක බර්නිව නැති වෙන්න පුළුවන්. කොහොම හරි මේ වෙලාවේ කාල් ඇවිත් මිරියම්මත් එක්කගෙන ගිහින් එයාගේ වාහනේ පාරට අරගෙන දුන්නාම මිරියම් ඉක්මනටම ආයෙමත් යනවා කෝස්ට් ගාඩ් ස්ටේෂන් එකට. කාල් ගොඩක් කවුලෙන් ඉන්නේ එයා නැව දැක්ක කියලා කිව්ව හින්දා තමයි බර්නිට ජීවිත අවදානමක් ගන්න උනේ කියලා. ඒත් මිරියම් මේකට කාල්ට වරදක් කියන්නේ. කොහොම වුණත් දැන් බෝට්ටුවේ මාලිමාවක් නැතුව ගොඩක් දුර ආව හින්දා රිචඩ් බර්නිට කියනවා දැන් ආපහු හරවගෙන යමු කියලා. ඒ වෙලාවේ බර්නි ස්ටේෂන් එක සම්බන්ධ කරගන්න හැදුවත් එයාලට ඒක කරගන්න බෑ. හැබැයි කලින් අනිත් නැව බේරගන්න ගිය බැංක්ස්ලා ස්ටේෂන් එකට කතා කරන එක මෙයාලට ඇහෙනවා. මුහුද සැර වැඩි හින්දා බැංක්ස්ලා ආයෙමත් ගොඩ බිමට යනවා. දැන් මෙයාලා මුහුදේ තනි වෙලා ඉන්නේ. ඒ නිසා බෝට්ටුවේ ඉන්න හැමෝම බර්නිට කියනවා ආයෙමත් හරවගෙන යමු කියලා. දැනටමත් තුලන් එන්න වැඩි වෙන ගමන් තියෙන්නේ. ඒ වුණත් මේ තරම් දුරක් ඇවිත් ආපහු හැරෙන්න බර්නි කැමති නෑ. ජීවිත අවදානම උපරිමයට තියෙද්දිත් එයා තීරණය කරනවා ඉස්සරහටම යන්න. බර්නිට ඕන කොහොම හරි නැවී ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ඔක්කොම බේරගන්න. බෝට්ටුවේ ඉන්න ප්‍රධානියා බර්නි හින්දා අනිත් අයටත් එයාගේ තීරණයට එකඟ වෙන්න සිද්ධ වෙනවා. එතනින් පස්සේ බෝට්ටුවේ සර්ච් ලයිට් එකත් ඕෆ් කරගෙන බර්නි ඉස්සරහටම යනවා. මොකද ලයිට් එක ඕෆ් කරාම මෙයාලට පෙන්ඩල්ටන් නැව හොයාගන්න ලේසි. මේ විදිහට ටික දුරක් ඉස්සරහට යද්දි ආයෙමත් ලොකු රැල්ලක් ඇවිත් මෙයාලගේ බෝට්ටුවේ වදින හින්දා ඉස්සරහින් ඇන්ඩි බෝට්ටුවෙන් එළියට විසිවෙන්න ගිහින් යන්තමින් තමයි බේරෙන්නේ. ඒ හින්දා බර්නි එයාවයි අර්වින්වයි බෝට්ටුවේ පිටිපස්සට ගෙන්න ගන්නේ. වැරදිලා
හරි කවුරු හරි මේ කළුවරේ මුහුදට වැටුනොත් එයා ආයෙමත් හොයාගන්න බැරි වෙන හින්දා මේ වෙද්දි වැලිපරේ හැප්පිලා නතර වෙලා තියෙන පෙන්ඩල්ටන් නැව මුහුද ගොඩක් රළු හින්දා වැලිපරනුත් ටිකෙන් ටික එහාට තල්ලු වෙනවා කියලා නැවේ ඉන්න කට්ටියට තේරෙන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි මෙයාලගේ වෙලාවටම මෙතෙන්ට බර්නිගේ බෝට්ටු එනවා. හැබැයි බර්නිලා හිතන්නේ මේකේ විදුලියක් නැති හින්දා මිනිස්සු කවුරුවත් නැතුව ඇති කියලා. ඒත් ටික වෙලාවකින් එයාලා දකිනවා නැවේ උඩ තට්ටුවේ ලන්තෑරුම් අරගෙන මිනිස්සු 30කට වඩා ඉන්න විදිහ. බර්නිලාට වගේම නැවේ අනාථ වෙලා ඉන්න මිනිස්සුන්ටත් මේක ගොඩක් සතුටු අවස්ථාවක්. නැවේ අයට පුදුමයි එයාලව බේරගන්න කවුරු හරි ආව එකට. ඒ වගේම බර්නිලාටත් පුදුමයි එයා මේ නැව මාලිමාවකුත් නැතුව හොයාගත් එකට. ඒ වුණත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ බෝට්ටුව හදලා තියෙන්නේ 12 දෙනෙක් ගෙනියන්න විතරයි. හැබැයි නැවේ විතරක් 30කට වඩා මිනිස්සු ඉන්නවා. ඒ නිසා බර්නි රිචඩ්ගෙන් අහනවා නීතියට පිටින් මිනිස්සු කී දෙනෙක් මේකෙන් අරගෙන යන්න පුළුවන්ද කියලා. මේ තරම් තදට නීති රැක්කත් අන්තිමට බර්නි හිත වෙනස් කරගන්නවා. මේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ඕන හින්දා නීතියට පිටින් වැඩ කරන්න. රිචඩ් කියන විදියට උපරිම මෙයාලත් එක්කම 22ක් වගේ බෝට්ටුවට දාගන්න පුළුවන්. ඒ නිසා මෙයාලා බෝට්ටුව නැවට ලං කරද්දී නැවෙන් පහලට වැල්ලි නිමගක් දාලා නැවේ ඉන්න එක එක්කිනා පහලට බහින්න පටන් ගන්නවා. මේ වෙලාවේ මුහුද ගොඩක් සැරින්දා බෝට්ටුවේ ඉන්න කට්ටිය ගොඩක් අමාරුවෙන් තමයි නැවේ ඉන්න අය බෝට්ටුවට ගන්නේ. පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් බර්නිගේ බෝට්ටුව නැවේ හැප්පිලා ඒක එක තප්පරයකින් විනාශ වෙන්න පුළුවන්. කොහොම වුණත් අමාරුවෙන් නැවෙන් පහලට එන කීප දෙනෙක්වම මුහුදට වැටුණත් රිචඩ් ඩැන්ඩි අවිනියු එක්ක එකතු වෙලා ඒ අයවත් බෝට්ටුවට ගන්නවා. හැබැයි නැව මුහුද රළ හින්දා වෙලිපරෙන් ටික ටික එහාට යද්දී අමාරුවෙන් පහලට බහින මේ ලොකු රැල්ලක් එක්ක විසි වෙලා ගිහින් මෙතනදී නැවේ වැදිලා මැරෙනවා. මේකෙන් මේ හැමෝම ගොඩක් දුක් වුණත් මෙයාලට වැඩි වෙලාවක් නැති හින්දා කට්ටිය ආයෙමත් බෝට්ටුවට බහින්න පටන් ගන්නවා. දැන් බෝට්ටුවටත් කට්ටිය වැඩි හින්දා බෝට්ටුව ඇතුළට වතුර එන්න පටන් අරන්. ඒ හින්දා රිචඩ් කියනවා මේ අයව ගිහින් කොට බිමට ඇරලවලා නැවේ ඉතුරු වෙලා ඉන්න 7-8 දෙනා ගන්න ආයෙමත් එමු කියලා. රිචඩ් ඇත්තටම මේ කතාව කියන්නේ මෙතන ඉන්න හැමෝ ගැනම හිතලා. ඒ වුණත් බර්නි දන්නවා මෙයාලා ආයෙමත් ගියොත් ඉතුරු වෙලා ඉන්න අයත් එක්කම නැව ගිලෙන්න පුළුවන් කියලා. ඒ හින්දා බර්නි තීරණය කරනවා කොහොම හරි මේ නැවේ ඉන්න හැමෝම බෝට්ටුවට ගන්න. බර්නි මෙතනදී කට්ටියට කියනවා බේරිලා යනවා නම් ඔක්කොම එකට යමු. නැත්තම් හැමෝම මැරෙමු කියලා. ඒ නිසා හැමෝම උනන්දුවෙන් නැවේ ඉන්න ඉතුරු කට්ටියවත් බෝට්ටුවට ගන්නවා. නැවෙන් අන්තිමටම පහලට එන්නේ රේ. එයා බෝට්ටුවට ඇවිත් ටික වෙලාවකින් නැව පෙරලිලා මුහුදුපත් වෙනවා. එතනින් පස්සේ බර්නි රේඩියෝ එක ඔන් කරලා කෝස්ට් ගාඩ් ස්ටේෂන් එකට කතා කරනවා. මේ වෙද්දි මිරියම් වගේම අනිත් නැව බේරගන්න ගිය කට්ටියත් ස්ටේෂන් එකට ඇවිත් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ බර්නි කතා කරනවා කියලා දැනගත්තම මෙතන ඉන්න හැමෝම පුදුම වෙනවා. බර්නි කියනවා ගිලෙන්න ගිය පෙන්ඩල්ටන් නැවේ හිටිය 30 දෙනෙක් එයාලගේ බෝට්ටුවේ ඉන්නවා කියලා. 32ක් බේරගත්ත කිව්වම කාටවත් හිතා ගන්න බෑ. ඒ වගේම බර්නි කියනවා එයාලගේ මාලිමාව නැති වුණ හින්දා ආයෙමත් එන්න විදියක් හිතා ගන්න අමාරුයි කියලා. මේ පණිවිඩය අහගෙන ඉන්න මෙයාලට 75ක් ගිනිගොන පැත්තට වෙන්න තියෙන නැවකින් කතා කරලා කියනවා වෙරළට යන්නේ නැතුව කට්ටියත් එක්ක ඒ නැවට එන්න කියලා. ඩැනියලුත් බර්නිට ඒ නැවට යන්න කියලා නියෝග කරනවා. එයාලා එහෙම කිව්වට මාලිමාවක් නැති හින්දා බර්නිටවත් මෙතනින් අනිත් කාටවත් හිතා ගන්න බෑ එයාලා කොහෙද ඉන්නේ කියලාවත්. එහෙම තියෙද්දි කොහොමටවත් 75ක් ගිනිකොන පැත්තට වෙන්න තියෙන නැවකට මේ රෑ යන්න බෑ. ඒ නිසා බර්නි රේඩියෝ එක ඕෆ් කරලා දාලා කෙලින්ම වෙරළට යන්න තීරණය කරනවා. ඩැනියල්ට තේරෙනවා එයාගේ නියෝගය ගණන් ගන්නේ නැතුව බර්නි රේඩියෝ එක ඕෆ් කරලා දැම්ම කියලා. ස්ටේෂන් එකේ මේ ගැන අහගෙන ඉන්න දීවරයන්ටත් හිතා ගන්න බෑ බර්නිලා කොහොමද රෑ කුණාටුව මැද ආයෙමත් එන්නේ කියන එක. මේ වෙලාවෙම නගරේ සම්පූර්ණයෙන්ම විදුලියක් නැති වෙලා යන හින්දා ලයිට් ටෙලියෙන්වත් දැන් බර්නිලාට ගොඩබිම හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා නගරේ ඉන්න මිනිස්සු හැමෝම එයාලගේ වාහන වලින් යනවා බර්නිලා එනවද කියලා බලන්න මුහුදු වෙරළට. එහෙම ගිහින් වෙරළ දිගට වාහන නතර කරාම එතන ඉන්න මිරියම් මෙයාගේ වාහනේ ලයිට් ඔන් කරගෙන ඈත මුහුද දිහා බලාගෙන ඉන්නවා බර්නිලා එනකන්. බර්නිලාත් මුහුදෙන් එයාලව තල්ලු කරන පැත්තට බෝට්ටුව අරගෙන යන්න පටන් ගන්නවා. එහෙම යද්දි මිරියම්ගේ වාහනේ ලයිට් දාලා තියෙනවා කියලා දකින අනිත් අයත් එයාලගේ වාහනවල තියෙන ලයිට් දැම්මම ඈත මුහුදින් ඉඳන් මේ පැත්තට එන ගමන් ඉන්න බර්නිලා මේ වාහනේ එලි දැකලා එයාලගේ බෝට්ටුවේ සර්ච් ලයිට් එක ඔන් කරනවා. මේ එළිය දකින මිරියම් වගේම එතන ඉන්න හැමෝම පුදුම වෙනවා බර්නිලා මේ විදිහට බේරලා එන එක ගැන. බර්නිටත් හිතා ගන්න බැරි තරම් සතුටුයි එයාට හැමෝම බේර ගන්න පුළුවන් වුණ එකට. ජැටියට බෝට්ටුව ආවම හැමෝම අත්පුඩි ගහලා මෙයාලව පිරි අරගෙන ඉක්මනටම බෝට්ටුවේ ඉන්න අයව මෙතනින් අරගෙන යනවා. එයාලා ගොඩක් සීතල හින්දා අමාරුවෙන් ඉන්නේ. අන්තිමට මේ තරම් කාලයක් බර්නිත් එක්ක තරහින් හිටපු රිචඩුත් බර්නිට හිනාවක් දාලා මෙතනින් යන්නේ එයාගේ තරහ ඉවරයි කියලා බර්නිට සංඥා කරලා. එතනින් පස්සේ බෝට්ටුව
ඔට්ටුවට යන මිරියම් බර්නි වාදරෙන් බදාගෙන ගොඩබිමට එක්කරගෙන යනවා. එතනින් පස්සේ දාගත්ත දිනේටම මිරියම් බර්නිව බැඳලා සතුටින් අවුරුදු 58ක් ජීවත් වෙලා. බර්නි 2009 දී තමයි වයස අවුරුදු 81 දී මැරුණේ. මේ ෆොටෝ එකේ ඉන්නේ ඇත්තම බර්නි මිරියම් දෙන්නා. මේ මෙහෙයුමට ගිය කෝස්ට් ගාඩ්ලා හැමෝටම ගෝල්ඩ් ලයිෆ් සේවිං මෙඩල්ස් දීලා කරපු වීර ක්‍රියාව වගයන්න. මේ ඉන්නේ ඇත්තම කෝස්ට් ගාඩ්ලා කට්ටිය. ඒ වගේම මෙතන ඉන්නේ නැවේ ඉඳලා බේරුණ ඇත්තම කණ්ඩායම. ඉතින් මේ විදිහට තමයි සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු මේ සුපිරිම මූවි එක අවසන් වෙන්නේ. ආයමත් මේ වගේ මූවි එකකින් හම්බෙමු.